You want dinner here? No, maybe later, maybe later. I just arrived. Okay. දැන් වෙලාව 10 අමාරයි. ඉතින් හරියට බැලුවොත් 10 අමාරට තමයි වැඩ ඉවරනේ. ඉතින් කට්ටිය කොහමද good evening කියලා පිළිගන්නවා. මම අද කරන්න හදන්නේ පොඩි වීඩියෝ එකක්. කොරස්ලා ගොඩක් වලට මේක යනවා. ඔයාලට අවශ්‍ය දේවල් හොයාගෙන කන්න බොන්න සහ දේවල් ගන්න. මේ ටයිම් එකේ ඉතින් ගොඩක් ෆොරනස්ලා ඊට මේට කරගෙන ඉතින් ඩිනර් එකට තමයි. ඩිනර් එකට නැත්තම් ඩ්‍රින්ක්ස් මොනවා හරි ගන්න තමයි. ඉතින් මම බැලුවේ අතර යන ෆොරනස්ලාට කතා කරලා එයාලව රෙස්ටොරන්ට් එකට දාගන්න බලන්න පුළුවන් මම මොකද්ද කරන්න කියලා. දැන් අපි කොල්ලෝ දැනටත් වැඩ පටන් ගන්න තියෙන කිචන් එකේ දැන් ඩිස්කස් ටේබල් දෙක තුනක් ඇවිල්ලා තියෙනවා. වෙනවා ඇති තන එක එක්කෙනා එක එක පැත්තට යනවා. කෙසල නම් ගොඩක් අඩුයි පාරේ. ඒ වගේමත් දාලා එම්මෙන් බහපු සෙට් එකක් ඉන්නවා උඩ. ආවට මම පෙන්නන්නම්. No, no, no. Hello. Hello, sir. You want dinner here? No, maybe later, maybe later. I just arrived. Okay. Goodbye. කොහම යනවා පස්සෙන් නම් ඉදලෙන් නම් වල්ලෙන් නම් කියලා අපි වගේම තමයි. ඊට පස්සේ හොටේ ගහලා කරගිලා ආයෙත් මෙතෙන්ට වෙනවා සමහරු දකින්න යන්න. එහෙම සුද්ධ ගොඩක් යනවා මේ වස්සට සුද්ධ අඩු වෙනවා. නැත්නම් හැම විනාඩියකම කරන කෙනෙක් පාරේ ඉන්නවා. I'll get back to you when you guys are ordering. No, it's fine. Sandwich. It's another sandwich. What is this? Vegetable sandwich. Vegetable sandwich? Okay, give me one vegetable sandwich. One vegetable sandwich. Yeah. It's spicy or no? No spice. Can we make it spicy? Okay. Vegetable sandwich. That's it, sir. That's all. ඉතින් මට වැඩක් සෙට් වුණා. ඉතින් මොකද හතරක් පහක් සුද්ධ කරලා දෙන්න යනවා පාවර භාගයක් ඉස්ලා සාමාන්‍යයෙන් ඉතින් මම ඒක සරපට වැඩ සුද්ධ කරලා දුන්නා කිචන් එකට. ගට්ටි කොහොමද? දැන් සාමාන්‍ය දුරකට වැඩ ඉවරයි. දැන් තියෙන්නේ වොෂප් එක මට සෙට් වෙලා තියෙනවා. ඉතින් ඔන්න ඔය වගේ වැඩ ගොඩක් තියෙනවා. දාඩියක් දාලා තින්නේ. තව තියෙනවා ප්ලේට් එකක් තියෙනවා හොදන්න. ඒ ටිකයි වීදුරු ටිකක් තියෙනවා හොදන්න. ඒ ටිකයි ඒ ටික ඉවරලා කොහොම ඉවරලා තමයි වොෂ් එකක් දාගෙන කාමරයට යන්න වෙන්නේ. මේ ටික තමයි දැන් හොදන්න තියෙන්නේ. ඉතින් හොදලා දාන්න මේ සේරම. ඉතින් වෙලාවක් මේ යන්නේ නැති සටපට ගහලා දාන්න පුළුවන් නේ. රස් කරන් තියෙන මේ ඔක්කොම කැම ටික මේකට දාලා තියෙන ඉතුරු වෙච්ච සහ මේකට මේ ටික තමයි දැන් විදියට දාලා තියෙන වෙන්නේ. මේකේ ඩොට් එකක් තියෙන මේ ටික පට ගාලා හොදන්නයි තියෙන්නේ. ඉතින් මම ප්ලේට් ප්‍රමාණයක් හොදලා ඉවරයි. අමාරුව තියෙන මේ කොන්දර තමයි එනවා අමාරුයි. දාඩිය දානවා. කොන්දර දෙනවා. ඉතින් අපි ඉතුරු ප්ලේට් ටිකත් හොදලා ඉවරයක් කරලාම දාමු.
මොන්න අපි හොදලා ඉවරයි. ෂොප් එකේ වැඩ ටික ඉවරයි සම්පූර්ණයෙන්ම. දැන් එතන පොඩ්ඩක් ආස්පස් කරලා දාලා සම්පූර්ණයෙන්ම දවසේ වැඩ ඉවර කරනවා. දැන් වෙලාව 10:00 ඉතින් හරියට බැලුවොත් 10:00 තමයි වැඩ ඉවරුනේ. රෑ 10 විතර 11 විතර වෙනකන් උදේ ඉඳලා එක දිගට වැඩ කරනවා. ඉතින් කවදද දවසක ජීවිතේ යම් කිසි දෙයක් කරගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ඉතින් ගිහලා එන්නම් තවත් වීඩියෝ එකකින්. සරණයි.